සම්පත් හා පරිපාලන විධායක නිලධාරියා විදිහට සේවය කරනවා. මෙම ආයතනයේ ව්‍යාපාර සැලසුම්කරණය හා කම්කරු නීති පිළිබඳ විධායක ඩිප්ලෝමා පාඨමාලාව හදාරන පළමු කණ්ඩායමේ ශිෂ්‍යෙක් විදියට මේ පාඨමාලාවේ වැදගත්කම ගැන සඳහන් කරනවා නම් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙක් වශයෙන් මුහුණ දෙන්න සිදුවන සියලුම ගැටලු ඒ වගේම ආයතනයේ සේවාවන් සහ ආයතනයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම දැනුම මේ පාඨමාලාව තුළ අන්තර්ගත වෙලා තිබ්බා. ඒ වගේම මේ පාඨමාලාවේ අත්පත් කරගත්ත ප්‍රතිලාභ ගැන කියනවා නම් ඒ මුහුණ දෙන්න සිද්ධ වෙච්ච සෑම ගැටලුකාරී තත්ත්වයන් සහ දෛනිකව සිදු කරන සියලුම කටයුතු වලට ලොකු ශක්තියක් ධෛර්යයක් වගේම ආත්ම විශ්වාසයකින් මුහුණ දෙන්න මට අවස්ථාව ලැබුණා. මේ අධ්‍යාපන ක්‍රමවේදයේ ගුණාත්මකත්වය ගැන සටහන් කරනවා නම් LSM පද්ධතියක් මගින් අධ්‍යාපන කටයුතු සිදු කරන නිසා ඒක ලොකු පහසුවක්. ඒ වගේම කාර්ය බහුලත්වයේ හමුවේ වුණත් අපිට මේ අධ්‍යාපන කටයුතු සිදු කරන්න ලොකු පහසුවක් වුණා. මේ රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ අපිට මේ පාඨමාලා සඳහා ගෙවින් කිරීමට ලබා දීලා තියෙන අවස්ථාවන් ඇත්තටම අගය කරන්න ඕන. ඒ වගේම මේ පාඨමාලාවේ පළමු කණ්ඩායමේ ශිෂ්‍යෙක් වෙන්න ලැබිච්ච එක ගැන මට ලොකු ආඩම්බරයක් තියෙනවා. මොකද මේ පාඨමාලාව වෘත්තීමය ගමනට ලොකු අත්ලක් වෙනවා කියලා මම විශ්වාසයෙන් මේ ආයතනයට ස්තුතිවන්ත වෙනවා.